දවසේ සිතුවිල්ලේ දේව වචනය සමග එකතු වන ඔබ සැමට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දින දවසේ සිතුවිල්ලේ තේමාව සෙනගගේ සිතට බිය උපදවා නිහඬ කළ ස්වාමින් වහන්සේ. අද දින දවසේ සිතුවිල්ලේ බයිබල් පදය දෙකලේකම් 17 වන පරිච්ඡේදයේ 10 වන පදය. යුදාවට දේශවල සීලු රාජ්‍යයන් පිටට ස්වාමින් වහන්සේගෙන් බීතියක් පැමිණුණ නිසා ඔහු යෙහෝෂාපාට විරුද්ධව යුද්ධ නොකළේය. ආමේන්. අද දවසේ මෙනෙහි කිරීම. සෙනෙහවන්ත කිතුණුවෙනි. ඔබට අද දවසේදී පීඩා, වේදනා, කරදර, අභියෝග ගෙනෙන්නා වූ මිනිසයන් පරදවා ඔබට ජයගෙන දෙන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉමහත් කරුණාවෙන් සුබම සුබ දවසක් වේවා කියා මම සුබ පතමි. ඊයේ දිනේදී මා ඔබට කතා කළ මාතෘකාව නම් ආත්මික යුද්ධය නොකළ නිසා යුද්ධය යන්නේයි. එහි අබියා රජුගේ පුතු ආසා රජු විපත්තියේදී ආත්මිකව යුද්ධ නොකළ දෙවියන් වහන්සේව නොසොයා මිනිස් පිහිට පතා ගොස් අවසානයේ ජීවිතයෙන් සමුගත්තේය. ඔබගේ සිත නොකළ බේවා. කිතුණුවනි. දෙකලේකම් 17 වන පරිච්ඡේදයේ පළවන පදයේ සිට 6 වන පදවල සඳහන් ආකාරයට ආසා රජුගේ පුතු යෙහෝෂාපාට් ඉන්පසු රජු වූ අතර ඔහු ස්වාමින් වහන්සේගේ දෙනෙත් අභියස උන්වහන්සේට හරිව තිබෙන දේ පමණක් කළේය. එයින් නොවෙතුන යෙහෝෂාපාට් රජු දෙවි සමිඳුන්ගේ වචනය දේශය මුළුල්ලේ ඉගැන්වීමටද කටයුතු කළේය. දෙවි සමිඳුන්ගේ කරුණාව ඔහුට මහත්සේ ලැබුණි. දෙවි පියාණන්ගේ වචනයට ගරු කරමින්, දෙව්දුන්ට ප්‍රේම කරමින්, දෙව්දුන්ට මුල් ස්ථානය දෙමින් ක්‍රියා කළ නිසා යුදා දේශයේ සීලුම රජවරුන්ගේ සිත් තුළට දෙව්දුන් යෙහෝෂාපාට් රජුට විරුද්ධව යුද්ධ නොකරන පිණිස ඔවුන් කෙරේ බීතියක් පැමිණූසේක. දෙකලේකම් 17 වන පරිච්ඡේදයේ 10 වන ප්‍රධාන දේ වචනයෙන් ඔබව දෙව්දුන් ශක්තිමත් කරන්නේ යුදා අවට දේශවල සීලු රාජ්‍යයන් පිටට ස්වාමින් වහන්සේගෙන් බීතියක් පැමිණුණු නිසා ඔහු යෙහෝෂාපාට විරුද්ධව යුද්ධ නොකළේය කියාය. එම බීතියේ ප්‍රතිඵලයක් ලෙස යෙහෝෂාපාට් යුදහයි බලකොටුද ගබඩා නුවරවල්ද ගොඩනැගුවේය. එම නිසා දේශය මුළුල්ලේ මහා සමාදානයක් විය. කිතුණුවනි. ඔබ දවසේ සිතුවිල්ල අසමින්, එය අන් අයට බෙදමින්, එය මෙනෙහි කරමින් දෙව්දුන්ගේ දරුවෙකු ලෙස ක්‍රියා කරන කල ඔබගේ විරුද්ධවාදීන් කුමන ආකාරයෙන් යටි අරමුණ තබාගෙන කූට සැලසුම් තබාගෙන ක්‍රියා කළද ඔබට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි ආකාරයෙන් ඔවුන්ගේ සිතට බීතියක් ඇති කිරීමට දෙව්දුන් අදත් බලවන්තව සිටින සේක. ඔබගේ ප්‍රගතිය සහතික කරන සේක. ඔබට ආශිර්වාද කරන සේක. අද දවසේ අභියෝගය. ඔබගේ ජීවිතයටද පීඩා, වේදනා, කරදර, අභියෝග ගෙනෙන්නා වූ මිනිසයන් සිටිනවා නේද? ඔබ එවන් අවස්ථාවන් තුලදී කනස්සලු වෙමින් පරාජය පිළිගන්නේද? නැවතත් ඔබ කනස්සලු නොවන්න. ඔබට ජීවිතයට අභියෝග ගෙනෙන්නා වූ මිනිසයන්ව ඔබ දෙව්දුන්ට බාර කරන්න. ඔබ මෙනෙහි කරමින්, දේව වචනය කියවමින් යාඥා ජීවිතයක් ගත කරන කල උන්වහන්සේ ඔබට පීඩා, වේදනා, කරදර, අභියෝග ගෙනෙන්නා වූ සෑම මිනිසෙක්වම ඔබ වෙතින් පළවා හරින පිණිස ඔවුන් තුල බිය උපදවන සේක. දෙව්දුන් එසේ කළ විට එම පුද්ගලයන්ට නැවතත් ඔබ වෙතට පීඩා, වේදනා, කරදර, අභියෝග ගෙන එන්නට බැරිය. ඔබ ඒවාට බිය නොවී දේව දරුවෙකු මෙන් නිර්භීතව සිටින්න. දෑස් පියාගෙන
මා සමග මෙම යාඥාව කරන්න. මාගේ යේසුනේ ආත්මික බලවේගයන් කුමන අයුරකින් සතුරුකු ලෙස පැමිණියත් ඉන් මාහට ජය ලබා දීමට දෙව්දුන් ඔවුන් තුල භීතියක් ඇති කරවන දෙව්දුන් නිසා මම ඊතා ශක්තිමත් වන්නෙමි. දෙවිදුනි, මාගේ ජීවිතයේ සීලු සැලසුම් ඔබ අත තබමි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින බයිබල් පොරොන්දු පදය ද්විත කතාව දෙවන පරිච්ඡේදයේ 25 වන පදය. මුළු අහසින් යට සිටින සෙනගවල් පිටට නුඹ නිසා තැති ගැම්ම හා බය පමුණුවන්නට අද දවසේ පටන් ගනිමි. ආමේන්. දවසේ සුබ පැතීම. ඔබගේ ජීවිතයට මිනිස්යන් ගෙනෙන්නා වූ අභියෝගයන් වලින් දෙව්දුන් තුල ජය ලබා ගන්නා වූ ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුබම සුබ දවසක් වේවා. ඔබ සියලුම දෙනාට යේසු පිහිටයි. ඔබ අහුම්කන් දුන්නා වූ දවසේ සිටුවිල්ල වචනය ආශිර්වාදමත් වචනයක් වෙන්නටයි අප විශ්වාස කරමු. මෙම වචනය ඔබට දිනපතා ගෙන්වා ගැනීමට හෝ යාඥාවක් උපදෙසක් අවශ්‍ය නම් 07115 883 යන WhatsApp දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.